ප්‍රධාන වශයෙන් වාහනයකට නැගලා යතුරු දාලා ස්ටාර්ට් කරන්නත් කලින් ඔයා පොඩ්ඩක් වාහනේ බ්‍රේක් පෙඩල් එක ප්‍රෙස් කරලා බලන්න බ්‍රේක් පෙඩල් එක තදට තියනවාද කියලා. ඉතින් මේ බ්‍රේක් පෙඩල් එක මෙහෙම පාගපුවාම ඔයාට පේනවා ඇති මේ අඟල් දෙකක් විතර පල්ලෙහාට ගිහිල්ලා බ්‍රේක් පෙඩල් එක තද වෙන්න ඕන. හැබැයි බ්‍රේක් පෙඩල් එක එහෙම තද වෙන්නේ නැත්නම් බ්‍රේක් පෙඩල් එක පල්ලෙහාටම යනවා නම් ඒ කියන්නේ ඔයාගේ වාහනේ බ්‍රේක්ස් වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන්. ඉතින් ඒ නිසා එහෙම අවස්ථාවක ඔයා කොයිලාකවත් වාහනේ ස්ටාර්ට් කරලා ගියර් එකට දාන්න එපා. මේ වගේ වෙන්න පුළුවන් ඇත්තටම ඔයා නදුනාත්වම ඔයාගේ වාහනේ ඔයා කලින් දවසේ ඩ්‍රයිව් කරලා ආව වෙන්න පුළුවන්. හැබැයි ඔයා වාහනේ පාක් කරයින් පස්සේ සමහරලාට වාහනේ ලීක් එකක් තිබිලා බ්‍රේක් ඔයිල් ටික ලීක් වුණා නම් එහෙම. ඔයා ඊළඟ දවසේ උදේට වාහනේ ස්ටාර්ට් කරද්දී ඔයාගේ බ්‍රේක් පෙඩල් එක මෙහෙම පල්ලෙහාටම යන්න ඉඩ තියෙනවා. ඒ වගේම තව වෙන්න පුළුවන් වාහනේ දවස් ගාණක් නවත්තලා තිබ්බහම මීයක් වගේ සතෙක් බ්‍රේක් ලයින්ස් එහෙම කාලා ඒවත් පළුදු කරලා බ්‍රේක් ඔයිල් ටික ලීක් වෙලා තිබ්බොත් එහෙම ඔයා බ්‍රේක් පෙඩල් එක පාගද්දී බ්‍රේක් පෙඩල් එක පල්ලෙහාටම යන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් හින්දා ඔයා අනිවාර්යෙන් මේ වාහනේ ස්ටාර්ට් කරලා ඩ්‍රයිව් කරන්න කලින් බ්‍රේක් පෙඩල් එක තදයිද කියලා චෙක් කරන එක ඉතාමත් වැදගත් දෙයක්.